සමහර මිනිස්සු ආදරේ අපිට නෙමෙයි. එයාලා ආදරේ අපෙන් හම්බෙන බෙනිෆිට්ස් වලට. ඔයාට ආදරේ කියලා හිතන හැමෝම ඇත්තටම ඔයාට ආදරේ නැහැ. මේක කියන්නේ ඔයාට ડિප්‍රෙස් වෙන්න කියලා හිතලා නෙමෙයි. මේක ෆැක්ට් එකක්. මේක තේරුම් ගත්තම හරි ලේසියි. සමහර මිනිස්සු ආදරේ අපි යාළුවා එක්ක ඉති යාළට හම්බෙන පොසිටිව් දේවල් වලට මිසක් අපිට නෙමෙයි. අපි යාළුවා එක්ක ඉති යාළට ඕන ඕන ඇටෙන්ෂන් එක අපි තුලින් යාළට හම්බෙනකොට, යාළුවගේ ජීවිතේ ලේසි වෙනකොට, ඒ වගේ මිනිස්සු අපිට කැමති වෙනවා. හැබැයි සමහර මිනිස්සු ඉන්නවා එයාලා අපිට ඇත්තටම ආදරේ. එයාලට සමහරට අපෙන් කිසිම දෙයක් ඕනෙත් නැහැ. එයාලට ඕනේ අපිත් එක්ක ඉන්න, අපිට ආදරය කරන්න විතරයි. මගේ පොයින්ට් එක මේකයි. අපි කියන බෙනිෆිට්ස් නිසා විතරක් අපිට ආදරෙන් වගේ ඉන්න මිනිස්සුන්ට අපිව පේන්නේ බරක් හැටියට. අපිට මොන හරි අවුලක් වුණත් එයාලට අපිව දැනෙනවා අර වදයක් හැටියට. මොකද එයාලට අපිව ටූල් එකක් විතරයි. එයාලට ඕනේ අපි ඉක්මනට ඕකේ වෙලා ආයෙත් එයාලට ආදරය කරන, එයාලට උදව්වක් වෙන ටූල් එකක් වෙන එක විතරයි. හැබැයි අපිට ඇත්තටම ආදරය කරන කෙනෙක් අපි ඩවුන් වෙද්දි ජෙනුයින්ලි මාර විදිහට අවුල් වෙනවා. එයා එතකොට අපේ සිටුේෂන් එක තේරුම් ගන්න මහන්සි වෙනවා. පුළුවන් හැම විදිහටම උදව් කරලා අපි ඕකේ කරන්න try කරනවා. ඒ හැමදේම කරන්නේ එයාට අපේ well being එක වැදගත් නිසා. සමහර මිනිස්සුන්ට ආදරය කියන්නේ නිකන් ටූල් එකක් විතරයි. ආදරය කරන මිනිස්සු කියන්නේ මැෂින් එකක් විතරයි. ජීවිතයේදී ওই කැටගරිස් දෙකේම මිනිස්සු අපිට හම්බ වෙනවා. ඒ වර්ග දෙකෙන් අපිට ගන්න තියෙන ලෙසන්ස් එකිනෙකට සෑහෙන වෙනස්. හැබැයි සෑහෙන වටිනවා. එච්චරයි.